ආයි ආවා. ඉතින් ගොඩ කාලයකට පස්සේ වීඩියෝයක් අරගෙන අපිට බැරි වුණා. මම හිතන්නේ අවුරුද්දකට වැඩි මං හිතන්නේ වීඩියෝයක් අරගෙන බැරිනා. ඉතින් ඔන්න අද ඉඳන් පටන් ගන්නවා අපේ ෆුඩ් කලාව. ආයේ රෙස්ටුරන්ට් අලුතෙන් තියෙනවා නම් ඒ වල කෑම අරන් ගිහලා කන්න නැත්නම් ගිහලා කන්න. පොඩක් මගේම කියලා පොඩි ස්ටුඩියෝ එකක් ඔන්න හදාගෙන වැඩ ටික පටන් ගත්ත ඔන්න ගෙදරි දාම්ම කන්න ගෙනල්ලා. ඉතින් ඔන්න අද මම පළවෙනි වතාවට ඔන්න අරන් ආව ගාල්ලේ ගියා පොඩි වැඩ කීපයකට. ඉතින් අරන් ආවේ HND ෆුඩ්ස් කියලා රෙස්ටුරන්ට් එකකින්. කවුරුත් දන්නවා අද පොඩ පරණ රෙස්ටුරන්ට් එකක්. ඔයගොල්ලෝ දන්නවා ගාල්ලේ කුණල පාර තමයි තියෙන්නේ. බලමු ඉතින් කරලා මම ගත්ත මික්ස් එකයි චිකන් එකයි දෙකම රයිස්. බලමු මේකල මොනවද දීලා තියෙන්නේ කියලා. තව මේ වගේ අයිටම් එකක් දීලා තියෙනවා. මේක චිලි පේස්ට් එකක් නෙවෙයි වයිට් එකක් වගේ. මොකද දන්නේ. අපි දැන් බලමු මේක කොහොමද බර කියලා. ගෙදර තියච්ච පරණම අයිටම් එක ගත්තා. මේකට මම හිතන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙනවා මේකට. අපි දැන් බලමු මුලින්ම බලමු මික්ස් රයිස් එකේ බර වේට් එක කොහොමද කියලා. ඔව් 780ක් වගේ තියෙනවා මික්ස් රයිස් එකේ බර. අපි දැන් බලමු චිකන් රයිස් එකේ බර. මේකෙත් 720ක් වගේ තියෙනවා. මේකේ 780 මේක 720යි. අපි දැන් අන්බොක්ස් කරමු සුපුරුදු විදියට. රබර් පටි. ඇතුලේ තියෙනවා චිලි පේස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ සෝස් එකක් තියෙනවා. බලමු සෝස් එක. වව්. මික්ස් එකෙත් ඒ වගේමයි චිලි පේස්ට් එක හම්බ වෙනවා. සෝස් එක හම්බ වෙනවා. ඒක මේ පැත්තෙන් තියාගමු. ඕකේ. කටර කියලා තියෙනවා. චිකන් හොඳට පේන්න දාලා තියෙනවා. මේක සොයා සෝස් තියෙනවා. අතරින් බලද්දි සොයා සෝස් හම්බ වෙනවා. කඩක් කාලා බලමු. රසනම් අමුතු වෙනම රහක් තියෙන්නේ. ඉතින් ගාලික් පේස්ට් එකේම ජින්ජර් ගාලික් පේස්ට් එකේම හොඳට ඇඩ් කරලා තියෙනවා. චිකන් නම් මදලෝ කියන දාලා තියෙනවා. මේක මම ඔකට කියන්නම් ගාන කීයද කියලා. චිකන් රයිස් මේ හාෆ් එක මේ චිකන් රයිස් හාෆ් එක 680යි. ගයිස් සෝස් එක වා. මේ ඩබල් සෝස් එකක් වගේ. ඩබල් සෝස් එකක් වගේ. බලමු. ඔව් ඩබල් සෝස් එකක් එක. ඔව්. චිලි පේස්ට් එකක් දාලා බලමු. එකත් හොඳ ඔයිලි ගතිය තියෙන චිලි පේස්ට් එකක්. ඔයගේ පැත්තකින් දාලා ඇතම රයිස් එක කිව්වට වරදක් නෑ. රයිස් එකත් එක මට සෙට් වුණා. ප්‍රශ්න නෑ. අර සමහර සෙට් ඇති වෙන්න පුළුවන්. මේ විදියට ඔක්කොම දාලා ඒක බයිට් එකක් අමු. ලිස්සියම ගාන්න ටේස්ට් එක ප්‍රශ්න නැහැ. අපි දැන් ඔහොම යමු මේකලොන්ගේ මික්ස් රයිස් එකට. මේකළු මික්ස් එකට අපි දීලා දෙන එක වගේම චිලි පේස්ට් එකයි ඩේවල් සෝස් එකයි ඒ වගේම රයිස් එකයි. මේක හැමදාම වෙනවද දන්නේ නැහැ. නමුත් මට හම්බුණා මේක වෙන්නේ ගාන මික්ස් රයිස් එක හාෆ් එක 950යි.
ෆුල් එක මම හිතා 1600 කර 1700 කර වුණා. අපි දැන් බලමු මෙන්න මේ තමයි මේකේ වගේ බුල්සයි එකක් තියෙන දාරුඩි මේ වගේ සාමාන්‍ය පෝෂන් එක normally නම් කන දෙන්නෙක්ට කන්න පුළුවන්. මම ඔය කනවා නම් තනියෙන් කන්න පුළුවන්. චිකන් තියෙනවා, ඉස්සෝ ඉන්නවා, දැල්ලෝ තියෙනවා, සොයිසස් තියෙනවා. ඊට පස්සේ මාළු තියෙනවා, චිකන් තියෙනවා. බලමු දැන් මේකේ ටේස්ට් එක කොහොමද කියලා. අරකට වඩා වෙනස්ද බලමු. ෆස්ට් බයිට් එක කාලා මෙන්න මේ විදිහට ලොකු එකක්. ඊට මාරු වෙයි. හොඳට මීට් අයිටම් ටික වැඩිලා තියෙනවා. සාමාන්‍ය කියන ගානට සාධාරණ විදියට ස්පයිසි ගතියක් නියම ගානට තියෙනවා. අපි දැන් බලමු මේ සෙට් එකට එකතු කරලා chili paste එක අපි දැන් මේ ඔක්කොම මික්ස් කරලා ගමු. චිකන් ලීස් කැරට් එහෙම ඔයිලි ගතිය ඒවා හැම දෙයක්ම හොඳට සෙට්ලා තිබ්බා. තමයි ඒකට chili paste, ඩෙවල් සෝස්, රයිතා ඒ ඔක්කොම හැම දෙයක්ම හරියට දීලා තිබ්බ. ඉතින් අත මේක worth මම ගන්න පැය 80යි. සාමාන්‍යයෙන් normally කරනවා දෙන්නෙක්ට කන්න පුළුවන්. නැත්තම් තනියෙන් කරනවා නම් බඩේ පිරෙන කන්න පුළුවන්. ඒ වගේ මික්ස් රයිස් එකත් එහෙම මික්ස් රයිස් ඔක්කොම හොඳට මික්ස් වෙලා චිකන් සොයස් සිස්සු දැල්ලෝ මාළු තුනම ඔක්කොම සෙට් වෙලා ඊට ගාල්ලා වටින් සෙට් වෙච්ච හොඳ මික්ස් රයිස් එක ඇත්තටම හොඳට අර ගාන්නත් එක්ක හොඳට අයිටම් ටික දාලා තියෙනවා. ඉතින් අනේ ඉස්සරහට හම්බෙමු. දැන් දාඩි නාලා තියෙන්නේ. එහෙනම් ගයිස් ඉක්මනින්ම අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අනිවාර්යෙන් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. තව කෙනෙක්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. එහෙනම් ගයිස් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. ගිහින් එන්න. ජය වේවා.